අයිබෝන් අපි අද අපේ ජයපදේ තාක්ෂණයේදී විෂය ධාරාවේ වැදගත් කොටසක් තමයි බිම් ඇණුම. මේ බිම් ඇණුම කිව්වට පස්සේ අපිට අමතක කරන්න බැරි උපකරණය තමයි ස්ටේඩියම් උපකරණය. ඒතකොට මේකේ ඔයාලට එක්සෑම් එක පැත්තෙන් ප්‍රැක්ටිකල් දෙකක් එනවා. එක ප්‍රැක්ටිකල් එකක් තමයි මේකෙන් දුරමයින ප්‍රැක්ටිකල් එක. කියන්නේ යම් ස්ථාන දෙකක් අතර දුරමයින ක්‍රම කීපයක් තියෙනවානේ. ඒ ක්‍රම වලින් ප්‍රධාන එකක් තමයි මේ ස්ටේඩියා දුරමැනීම කියන එක. ඒක සහ අනිත් එක තමයි ලෙවලින් ගැනීමේදී ගන්න පාඨාංක ටික. අපි අන්නේ ප්‍රැක්ටිකල් දෙක තමයි මේ හරහා වලට කරගන්න තියෙන්නේ. අපි ඉස්සෙල්ලා පොඩ්ඩක් බලමු මේ උපකරණයේ කොටස් ටික දල වශයෙන්. පොඩ් මේක තමයි තෙපාව ට්‍රයිපොඩ් එක. මේක තමයි උපකරණය නැත්නම් ස්ටේඩියම් උපකරණය. ඉස්සර මේකට කිව්ව නමක් තමයි ඩම්පි ලෙවල් එකෙන් දෙකම එකයි. නැත්නම් ඔටෝ ලෙවල් එක කියන්නේත් මේකට තමයි. ඔටෝ ලෙවල් එක. එතකොට තෙපාවේ මෙතන පහළ ළමයි තියෙනවා මේ වගේ සීරු මාරු කරන්න පුළුවන් එන තියෙනවා. උපකරණය ගත්තට පස්සේ මේක සම්බන්ධ කිරීමේදී උපකරණය මේ පහළ තියෙන ත්‍රෙඩ් එකත් එක්ක මේකට සම්බන්ධ කරන්න ඕන. සාමාන්‍ය එක්සෑම් එක ගැන ඔයාලට ඒව කරන්න නැහැ. එක්සෑම් එකේදී මේක සම්බන්ධ කරලා මේ විදිහට තමයි දෙන්නේ. කොටස් එක මතකයි නේද? මම පහලින් පටන් ගත්තොත් පහළ තියෙනවා පාද ස්ක්‍රූප්පු. මොකද්ද කාර්යභාරය? කාර්යභාරය තමයි උපකරණය මට්ටම් කර ගැනීම. උඩරෙන්දී මේ රවුන්ඩ් තලයේ ඔයාලට හම්බ වෙනවා මෙන්න මේක. මේකට අපි කියන ස්පර්ශක සීරු මාරුව. ස්පර්ශක සීරු මාරුව කාර්යභාරය උපකරණය මට්ටම් යෂ්ටියත් එක්ක එක රේඛාවට ගන්න එක තමයි කාර්යභාරය. ඔය මේක තමයි දුරේක්ෂ සීරු මාරුව. මේක දුරේක්ෂ සීරු මාරුව. මේකේ කාර්යභාරය තමයි පාඩංගයක් ගැනීමේදී අපිට මිනුම් යෂ්ටිය පේන්න බෑ. ඒක ફોකස් කරගන්න එක තමයි කාර්යභාරය. නැත්නම් නාභිකයට ගන්න ફોකස් කරගන්න තමයි ගන්න. ඒ කියන්නේ පැහැදිලි ප්‍රතිබිම්බය ලබා ගන්න. මම මේකට කියන්න පුළුවන් එතකොට මේක උපනෙත කාච තියෙන මේක අවනත කියන්නත් පුළුවන්. මෙතන තියෙනවා මට්ටම් බුබුල් නැත්නම් එතන තියෙනවා අර ජල මාධ්‍යයක වායු බුබුලක් තියෙනවා. ඒ හරහා පුළුවන් මට්ටම් බව අපිට බලා ගැනීමේ හැකියාව තියෙනවා. කොටස් ටික තමයි ওই ටික. මේ හැම කොටසෙම කාර්යභාරය වලට පුළුවන් එන්න ඕන. එතකොට ඉස්සෙල්ලාම දුරමයින පාඩංගේ දුරමයින පුතේ ගන්න කර මේක යෂ්ටිය මිනුම් යෂ්ටිය කොහෙද? පුතේ අරන් දෙන්න. අපි ඉස්සෙල්ලාම බලමු ප්‍රැක්ටිකල් එක තමයි මේ හරහා දුරමයින ප්‍රැක්ටිකල් එක. ප්‍රැක්ටිකල් එකේදී අපිට අවශ්‍ය වෙනවා මේ උපකරණ අමතරව අපිට අවශ්‍යයි මිනුම් යෂ්ටියක්. මිනුම් යටිය කියලාත් ඒකට කියනවා. අවශ්‍ය වෙනවා මිනුම් යෂ්ටිය. එතකොට මිනුම් යෂ්ටිය ගත්තට පස්සේ මිනුම් යෂ්ටිය මෙන්න මේ වගේ ව්‍යුහයක් එනවා. මේකේ මේ පිටිපස්සේ බටන් වලින් පුළුවන් අපිට ප්‍රෙස් කරලා පහළට යවා ගන්න. යවා ගැනීමේ හැකියාව තියෙනවා. ඉස්සෙල්ලා ඉහළට යවලා ඉන්න. ඔව්. මේකෙත් පොඩ්ඩක් තියරි එක වල දැනගෙන ඉන්න ඕන. මේකේ ඔව් මේක තියෙන්නේ මේ සෙන්ටිමීටර වලින් තමයි තියෙන්නේ. මෙතන එක කියන්නේ 10 20 30 40 50 60 ඔහොම තමයි තියෙන්නේ. 10 කියන්නේ 1 මීටර්. 10 කියන්නේ 1 මීටර්. ඊට පස්සේ මේ පැත්තෙන් තීරුවේ තියෙනවා සෙන්ටිමීටර ගණන්. ඒ වගේම ඉලක්කම් ගෙව ගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේ කළු සහ කහ පාට කොටුවක් කියලා කියන්නේත් ඒ කහ සහ කළු කොටු දෙක එකතුවක් කියලා කියන්නේත් අපිට කියන්න බල 1 සෙන්ටිමීටරයක් කියලා කියන්න පුළුවන්. ඒතකොට තියරි එක තමයි මේකේ දුරමැනීමේදී දුරමයින එක ස්ථානයක අපි උපකරණ ස්ථානගත කරලා මෙන්න මේ මැද හරහා අපි මේ ළඹය දානවා. දැන් මේ ළඹය දාලා නැහැ. ඔයාලා මෙතන පාඩම් ගන්න ස්ථාන ළඹයක් දාන්න ඕන ළඹය දාලා පාඩම් ගන්න අනිත් ස්ථානෙන් ඔයාලා මේ යෂ්ටිය අල්ලා එසවීම කළ යුතුයි. તો මිනුම් ගැනීම සඳහා අවශ්‍යයෙන් දෙන්නෙක්වත් අවශ්‍යයි. එහෙමනම් කරන දේ තමයි මේ යෂ්ටිය මිනුම් ගන්න ස්ථානයට අරන් ගිහිල්ලා එතන ඍජුව හිටවලා අපි මේ දුරේක්ෂයේ නැත්නම් මේකේ දුරේක්ෂ කොටසේ උපනිද හරහා බලලා ફોකස් කරලා පාඨාංකය ගන්නවා. හරි. ඒක තමයි දල වශයෙන්
මම කරන විදිය කියා දෙන්නම්. කරන විදිය තමයි ඉස්සෙල්ලාම පාඩම් ගන්න කලින් උපකරණ අපි ලෙවල් කරගන්න ඕන. ලෙවල් කරගැනීමේදී ඔයාලා කල යුත්තේ ඉස්සෙල්ලා මේ පාද ස්ක්‍රූප් වලින් මෙන්න මේ රවුන්ඩ් තලයේ තියෙන මැද මට්ටම් බුබුල ඒක අර කළු පාට කොටස තුලට ගන්න ඕන. ඒ සඳහා මෙන්න මේ පාද ස්ක්‍රූප් තුන පාවිච්චි කරන්න. ඒකෙත් ඉතින් පොඩි තියරි එකක් තියෙනවා. ඒක පොඩ්ඩක් කරකවලා හුරු වෙන්න ඕන. සාමාන්‍යයෙන් හිතන් අපි හිතුවොත් එහෙම බුබුල තියෙන්නේ මගේ මෙන්න මේ සයිඩ් එකේ නම් ඒකට මැෂින් එක අපි මේ පැත්තටම පාත් කළොත් අපිට පුළුවන් බුබුල අනිත් පැත්තට ගන්න. බුබුල තියෙන අන්තය අපි වැඩිපුර පාත් කළොත් ඒ බුබුල ඒ පැත්තෙන් විරුද්ධ පැත්තට එනවා. අන්න එක මතක තියාගන්න. ඒක නැත්තම් මේ කරකවන්න ගියොත් නම් ගොඩක් වෙලා කරකවන්නයි පාඩම් මේ ලෙවල් වෙන්නේ නැහැ. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. ඔයාලා කරකවන පැත්ත පහත් වෙනවා කියන්නේ බුබුල යන්නේ අනිත් පැත්තට කියන එක. අන්න එක පොඩ්ඩක් ඔළුවේ තියාන මේක කළොත් ඔයාලට මේක කරගැනීමේ හැකියාව තියෙනවා. අපි ස්ටේඩියම් උපකරණය හරහා දුර මැනීමේ ප්‍රැක්ටිකල් එකේදී පාඩාංග වශයෙන් අපි ගන්න ඕන පාඩාංග තමයි අපි මේ දුරේක්ෂයේ උපනිදාරා බලද්දී ඔයාලට පේනවා ඒකේ වෘත්තාකාර සීමාවක සිරස් රේඛාවක් සහ තිරස් රේඛා තුනක් පේනවා. ඒ තිරස් රේඛා තුනේ මැද රේඛාව පරිධි දක්වාම තියෙනවා. උඩ රේඛා සහ යට රේඛාව තියෙන සාමාන්‍ය මැදක් වගේ තමයි තියෙන්නේ. දුර මැනීමේදී ඔයාලා පාඩම් ගන්න ඕනේ ඒ ඉහළ ස්ටේඩියම් රේඛාවට සහ පහළ ස්ටේඩියම් රේඛාවට. එතකොට මේ මිනුම් යෂ්ටියේ ඔයාලට තිරස් රේඛා කැපෙන ස්ථානත් දෙක මේකේ පාඩාංග දෙක අරගෙන වැඩි පාඩාංගෙන් අඩු පාඩාංගෙ අඩු කරලා එනවනේ අගයක්. අන්නේ යගේ 100 බෙදුවම වලට මීටර ගාන එනවා. ඒ මීටර ගාන අරගෙන ඔයාලගේ සමීකරණය තමයි d = k ධන c කියන සමීකරණය. ඒ සමීකරණය දාලා d කියන්නේ දුර, k කියන්නේ නියත පදයක්, ඒක සාමාන්‍ය 100 වගේ අගයක්. s කියලා කියන්නේ අර ඉහළ සහ පහළ ස්ටේඩියා පාඩාංග අතර අන්තරය. ඔයාලා හදාගත්ත කලින් මිනුම. ඒක ආදේශ කරන්න c කියලා කියන්නේ සාමාන්‍ය 0.9 උපකරණේ. ඔයාලා එහෙම දාලා වැඩි කරලා ගත්තාට පස්සේ අදාළ දුරෙහි අගය ගන්න පුළුවන්. ඔන්න ඕක තමයි සාමාන්‍යයෙන් ඔයාලා දුර මැනීමේදී ගන්න පාඩාංකය.